අයිබෝවන් සුබ දවසක් යාළුවනේ. ඔන්න ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙන හිටපු දෙවන අධීරේ නාම ලේඛනය මේ වෙනකොට රජයේ නිල වෙබ් අඩවියට අප්ඩේට් වෙමින් පවතිනවා. ඉතින් අප්ඩේට් කරලා තියෙන්නේ මේ වෙනකොට. ඉතින් ඒක තවම ඔයාලට බලන්න බෑ. ඉතින් දැම්ම යන්න උත්සාහ කරන්න එපා. කිසි කෙනෙක්ට ඒක බලන්න විදිහක් නැහැ. ඉතින් පරණ ලින්ක් එක තිබුණාට ඒකෙන් ගිහින් ඔයාට බලන්න විදිහක් නැහැ. අද තමයි මේක අප්ඩේට් වෙන්න පටන් අරන් තියෙන්නේ. ඉතින් ඔයාලට හෙට දවසේ බලා ගන්න පුළුවන් වේවි අලුත් ලින්ක් එකෙන් ගිහිල්ලා අලුත් නාම ලේඛනය. ඉතින් ඉක්මනින්ම අප්ඩේට් වුණ ගමන් මම ඔයාලව දැනුවත් කරන්නම්. එතෙක් රැඳිලා ඉන්න අපේ channel එක subscribe කරලා notification bell එක all දාලා තියාගන්න. මේ වගේ වැදගත් වෙන වීඩියෝ දාපු සැනින් නැරඹීමේ පහසුව සඳහා. ඉතින් තව දෙයක් යාළුවනේ, දැන් නාම ලේඛනය මේ වෙනකොට අප්ඩේට් වෙමින් පවතිනවා නිල වෙබ් අඩවියට අස්වැසුම සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ. ඉතින් ඒ අතරේ දැන් හැමෝගෙම වගේ පළවෙනි අධීරයේ අභියාචනා ඉදිරිපත් කරපු අයගෙත් ඒ වගේම දෙවන අධීරයේ ඉල්ලුම්පත් දීලා සමීක්ෂණ අවසන් කරපු අයගෙත් හැමෝගෙම වගේ කලින් තිබුණ විදිහට නෙමෙයි දැන් account එක බලනකොට තියෙන්නේ. ඉතින් සමහර අයගේ කාණ්ඩ තෝරගෙන තියෙනවා, සමහර අයගේ බැංකු ගිණුම් වෙරිෆයි කරලා තියෙනවා, කාණ්ඩය තෝරගෙන නැහැ. ඉතින් ගොඩක් දෙනෙක්ට තියෙන දේ තමයි දැන් කාණ්ඩය තෝරලා තියෙනවා. අවදානමට ලක්විය හැකි කාණ්ඩේ වගේම දුප්පත් දැඩි ලෙස දුප්පත් කියලා කාණ්ඩ තෝරගෙන තියෙනවා. ඉතින් ඒගොල්ලොන්ගේ බැංකු ගිණුම් මේ වෙනකොට තවම ඇතුළත් කරලා නැහැ. ඉතින් ඒ කිසි කෙනෙක් කලබල වෙන්න එපා යාළුවනේ. ඔයාලට බැංකු ගිණුම් ලබා දීලා තියෙනවා නම්, බැංකු ගිණුම් අරන් ගියා නම් ඒ සමීක්ෂණ නිලධාරීන් අනිවාර්යයෙන්ම ඔයාලගේ කැටගරිය තෝරලා තියෙනවා කියන්නේ ඔයාගේ බැංකු ගිණුමත් ඒකට ඇඩ් කරලා ඔයාලට මුදල් ලබා දෙන දවසේ මේ සියලුම දේවල් හරියාවි. ඉතින් කිසි කෙනෙක් බය වෙන්න එපා. ඔයාලා බය වෙන්න ඕනේ දෙයක් තමයි සමීක්ෂණ නිලධාරීන් සහ ග්‍රාම සේවක නිලධාරී ඒ කිසි කෙනෙක් ඔයාගේ බැංකු ගිණුම් නම්බරේ අරගෙන ගියේ නැත්නම් විතරක් ඔයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිලා මේ විදිහට කාණ්ඩේ තෝරගෙන තියෙනවා නම් ඒ නම්බරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්න ඒ නිලධාරීන්ට ලබා දෙන්න. එතකොට ඔයාටත් මේ ආශ්වාසම මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඉදිරියේදී අරගෙන එන්නම් නාම ලේඛනය බලන ලින්ක් එකත් එක්කම වීඩියෝ එකක්. ඉතින් රැඳිලා ඉන්න අපේ channel එකත් එක්ක මතක් කරනවා, channel එකට ආපු කෙනෙක් නම් channel එක subscribe කරන්න, වීඩියෝ එක හොඳයි කියලා හිතනවා like කරන්න, comment කරන්න, යාළුවන් අතර share කරන්න අමතක කරන්න එපා. හැමෝටම සුබ දවසක්.